මෙහි පිටත් වැඩවල. එතකොට මේ නාවල පිළිස් ඩීජේ කියන්නේ පැත්තකටවත් යන්න බෑ. ඒක ඔයාලා නවීන වලට දැන් ඩීජේ එක පටන් ගත්තා නටන්න කියනවා. ඒක නෙමෙයි පුතේ ඩීජේ එකක් කියන්නේ. මේ කවුරුත් දන්නේ නැහැ. මම හැමදාම යන නිසා මම මේ සිදුරගේ ක්ලාස් එකේ නිසා ඔයාලට කොහෙද ගියෝ? දැන් හිතන්නකො පැය එකමාරක් නම් පැය එකමාරේ අවසාන ටිකේ තමයි ඇත්තටම නටන්න. නැත්තම් ලස්සන බීට්ස් ගහගෙන ඒකනේ ඩීජේ කියන්නේ. මේකේ මොනවත් නැහැ. මේ ඩීජේ කෙලින්ම නන් ස්ටොප් එකක් දැම්ම නැටුවා. ඒකද ඩීජේ. අද ඔයාලට ඕනේ දේ නටන්න හම්බ වෙයි. බය වෙන්න එපා පුතේ. හරිද? ඒක පටන් ගත්ත ගමන් මම ගහන එක්කනට කිව්වම දැන් ගොඩාක් වෙලාවට ඩීජේ කියලා කියන්නේ එක නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු සින්දු ටිකක් තමයි දාගෙන පිටිපස්සේ නටන්නේ. මේ ඩීජේ ලයිව් ගහනවා. ඒ කියන්නේ සින්දු අරගෙන ඒකට ලූප් දාලා එහෙම කරලා ලොකු වැඩක් කරනවා. එතකොට මේ ඒක පුරුදු වෙන්න. ඒ කියන්නේ නැත්තම් අර වැරදි ඩීජේ එක තමයි හැමදාම දකින්නේ. අපරාධෙනේ. එතකොට ඔයාලා කොයි හරි ඈතකට ගිහිල්ලා මොකටද කියොත් දෙන්නේ ඔයාලා නිකන් නෝන්ඩ් වෙනවා. ඒ කියන්නේ එතකොට කතා කරන්න දන්නේ නැහැනේ. ඒක නිසා පුතේ අපි ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔයාලට ඒක ඉවර වුණාට පස්සේ කියන්නකො හොඳද නරකද කියලා. හරිද? නැත්තම් හැමදාම ඇහෙන එක නැහෙන්නේ 6 සිදුරියක් දාලා නටවන එක මහලුකු දෙයක් නෙවෙයි ඔක මොකද්ද? නමුත් මේක බලන්නකො මේක වෙනම රහක් මොලේ ඉඳලා හිමීට නේ. රයිට්. රවිදු.